බල්බ් එක වගේ එකකට පේටන්ට් එකක් ගත්ත කියනවා. දවසකට බල්බ් කීයක් හැදෙනවද ලෝකෙ? ඒතර ඊ හැම එකකින්ම කීයක් හරි වාට එනවා නේ නිකන් ඉඳලා. හරි. අතල්නේ. විද්‍යාවේ හොයාගෙන තියෙනවා එහෙම නැතුව උත්තර ද්‍රවයක් විතරක් තියෙන මැග්නට් තිබිය යුතුයි කියලා. ඉතින් ඒ මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න ඕනේ නැහැ. ඔය මොනවා හරි හොය ඉන්න පුළුවන්. ඉතින් ඇයි සල්ලිනේ. සරල කතන්දරේ අපි මේ කතා කරන්න යන එක තාම ලෝකෙ පැහැදිලි කරලා නැහැ කවුරුත්. ඒකට හේතුව හදිස්සිය හරි ඕගොල්ලෝ පැහැදිලි කරොත් ෆිසික්ස් වලට අදාළ කෙමිස්ට්‍රි වලට අදාළ නෙවෙයි ෆිසික්ස් වලට අදාළ නොබෙල් ප්‍රයිස් එක වෙන් වෙලා තියෙනවා. අපි මේ කතා කරන එක හරි එක විදිහකට එක පිළිවෙලකට පැහැදිලි කරගන්න පුළුවන් වුණොත් ෆිසික්ස් වලට අදාළ නොබෙල් ප්‍රයිස් එක තියෙනවා. ගිහින් අරන් එන්න. හරි. අරන් එන්න පුළුවන්. නොබෙල් ප්‍රයිස් එකක් හම්බුණා කියන්නේ ජීවිතේම ගොඩ ආයේ මොකුත් ජොබ් එකක් කරන්න ඕනේ නැහැ. ඒ නොබෙල් ප්‍රයිස් කියන්නේ නිකන් පදක්කමක් දෙල්ලේ දාලා ගෙදර වෙන එකක් නෙවෙයි. හරිද? කියන්නේ නොබෙල් ඇල්ෆ්‍රඩ් නොබෙල් නේ මං හිතන්නේ ලොකු මතකයක් නැහැ. මේ මනුස්සයා මේ ගොඩක් පේටන්ට් බර ගාණක් තියෙන කෙනෙක්. තියා හොයාගත්ත එකක් තමයි ඩයිනමයිට් ලොකුම එක. කියන්නේ ඩයිනමයිට් අර පුපුරන්නේ ඒවා. මේ ඩයිනමයිට් හොයාගෙන නම් මනන් සහ එයා ගොඩක් ඔය පුපුරන જાති සම්බන්ධව තමයි ගොඩක් පේටන්ට් මනුස්සයාට තියෙන්නේ. කොහොමරි පස්සේ මේ කියන කතන්දරයක් ඇත්තක් නැත්තම් මං දන්නේ මේ එයාට ඒකත් එක්කම පොඩි සිත් ඇවුලක් ඇවිල්ලා තියෙනවා. දැන් මම මේ හදපුවාගේ මිනිස්සු එක එක පුපුරවා ගනිත් දන්නේ නැහැ වගේ එකක්. එයා ඒක හදලා තියෙන වෙන අයිඩියා එකකින් උනාට මිනිස්සුව පාවිච්චි කරද්දි කොයි පැත්තට පාවිච්චි කරයිද කියන්න දන්නේ නැහැ. උන් පුපුරවා ගත්තොත් එහෙම ඩයිනමයිට් දාගෙන. කියන්නේ එහෙම වෙන්න පුළුවන් නේ. ඔක නරක පැත්තකට අරන් යන්න පුළුවන්. ඔකත් එක්ක එයා දැන් අර ඒ හිතේ අමාරුව හරියන්නත් එක්ක එයා වෙනම නොබෙල් ප්‍රයිස් එක කියලා ප්‍රයිස් එකක් හඳුන්වා දෙනවා. දැන් පේටන්ට් එකක් තියෙනවා කියලා කියන්නේ ඒ වාට පේටන්ට් එක තියෙන දේ වෙන කෙනෙක් හදනවා නම් හැම සැරේකම ඔයාට කීයක් හරි දෙනවා ඒ හැදෙන එකෙන්. යම් ගාණක් හම්බෙන්න ඕනේ. හිතන්නකෝ නිකන් බල්බ් එක වගේ එකකට පේටන්ට් එකක් ගත්ත කියනවා. දවසකට බල්බ් කීයක් හැදෙනවද ලෝකෙ? ඒතර ඊ හැම එකකින්ම කීයක් හරි වාට එනවා නේ නිකන් ඉඳලා. හරි. අතල්නේ. ඒතර පේටන්ට් එකක් ගන්නවා කියන්නේ හොඳයි. හැබැයි මෙහෙම දැන් අනිත් ඒවා හදන જાති එකක් වෙනකොට දැන් ඔය ලංකාවේ හිටපු ගමන් නම නිපැවුමක් කියලා ඉන්නේ. ඒ කාටවත් එහෙම වැඩක් නැති එකක් හදලා ඒකට පේටන්ට් ගන්න. ඒතර කවුරුත් ඔක හදන්නේ නැහනේ ආයි. එතකොට පේටන්ට් එක කියලා නිකන් කොලයක් විතරයි. ඒකෙන් කීයක්වත් ඉන්නේ නැහැ. අර හැමෝම භාවිතා කරන දෙයකට පේටන්ට් එකක් හදාගත්තොත් ගොඩ. නොබෙල් එහෙම පේටන්ට් ගොඩක් හදා ගන්නවා. ඒ අතරින් ඩයිනමයිට් තමයි ලොකුම එක. සුලභම පාවිච්චි වෙන එක වැඩිපුරම. ඒතර මේ එයා ඒකෙන් එන සල්ලි දැන් මේ මනුස්සයා මරුණහම මොකද වෙන්නේ ඒකට? මරුණහම ඒ ටික එක එක තීරණ ගන්න පුළුවන්. එක්කෝ පවුලේ කෙනෙකුට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි චැරිටි ප්‍රෝග්‍රෑම් එකකට මෙන්න මේ අදාළ අපි හිතමුකෝ වර්ල්ඩ් හෙල්ත් ඕගනයිසේෂන් එකට කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන්න. ඒ පේටන්ට් එකෙන් එහෙම පුළුවන් කියන්න. නොබෙල් තීරණය කළා තියෙන මේ සල්ලි ඔක්කොම යම් විෂයන් කීපයක් යටතේ අදාළ අවුරුද්දේ හොඳම සොයා ගැනීම කරන මනුස්සයාට දෙන්න. ඒකට වෙනම කමිටි එකක් ඉඳලා තියෙනවා ඒ කාලේ. ඒක හොයන්න පස්සේ දැන් නොබෙල් නැති වුණත් අදටත් ඒක වැඩේ දිගටම යනවා සහ ඉස්සරට වඩා වැඩි විෂයන් ප්‍රමාණයක දැන් වැඩේ විහිදෙනවා. දැන් අර මොනවද ඔය සාමය නම් නම් ඒව සම්බන්ධවත් මොකක් හරි එකක් තියෙනවා. ඉතින් ඔහොම තියෙනවා. කොහමරි මේ ඒ වගේ ෆිසික්ස් වලට කෙමිස්ට්‍රි වලට එක ඒවට වෙන වෙනම නොබෙල් ප්‍රයිසස් තියෙනවා. එහෙනම් නොබෙල් ප්‍රයිස් දෙකක් ගත්ත මිනිස්සු ඔය කියුරිලා තමයි ඉන්නේ එහෙම. ඔය මේ විකිරණශීලීතාවය සම්බන්ධ පරීක්ෂණ කරපු මේ කියුරි පවුල තියෙන්නේ. එහෙ තමයි ඉන්නේ වැඩිම මේ නොබෙල් තෑගි ගාණක් තියෙන පවුල ඒගොල්ලෝ. ඒකේ එකෙක් ඉන්නව මට කවුද කියලා මතක නැහැ. මාරි වීරයාරය කියන්නේ පියුරි හරි මාරි හරි ඔය දෙන්නෙන් කවුරු හරි තමයි. උන්ගේ නම් පොඩ්ඩක් අවුල් හරි. ඒකෙක් මාරි කියුරි අනිත් එක පියුරි කියුරිද කොහෙද නේ කියන්නත් බැරි නම් දාගෙන. කොහොමරි මේ ඒ දෙන්නගේ එක්කෙනෙක් ඉන්නව නොබෙල් දෙකක් තියෙනවා. හරි. එහෙම තියෙනවා. ගොඩ ඉතින් ඒ මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න ඕනේ නැහැ. ඔය මොනවා හරි හොය ඉන්න පුළුවන්. ඉතින් ඇයි සල්ලිනේ. කොහොමරි මේ ඒ කතන්දර දැන් මේ කියන විස්තරේ අපි කතා කරන්න යන්නේ ඔය ද්විත්ව සිදුරු පරීක්ෂාව කියලා කතාවකින් තමයි මේක පටන් ගන්නෙ. එතනින් පටන් ගන්න එක මහා ලුකුට ඇදෙනවා. මේ කියන විස්තරේ හරියට පැහැදිලි කරවතින් එක පදනමකින් මෙන්න මේ නිසා තමයි මේ හැම එකම වෙන්නේ කියලා එක මූල ධර්මයක් ගොඩනගලා ඒ මත එකින් එක මේ සිද්ධි දාමය පැහැදිලි කරගෙන යන්න පුළුවන් concept එකක් හැදුවොත් ඒකට Nobel Prize එකක් වෙන් කරලා තියෙනවා. එහෙම තියෙනවා ලෝකේ. කියන්නේ තාම පැහැදිලි කරගන්න බැරි වෙච්ච අනාගතයේ දවසක කවුරු හරි මිනිහෙක් මේක අපිට විස්තර කරලා දෙයි. මේ මිනිහට Nobel එකක් දෙන්න වටිනවා කියන තරම් බරපතල ප්‍රශ්නයක නම් අපි ඉන්නේ. කියන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි කාටවත් බෑ. දැනට ලෝකේ ඉන්න කාටවත් බෑ. හැබැයි මේක වෙනවා. ඒ කියන්නේ මේකට හේතුවක් තිබිය යුතුයි. මේක කියන එකට Nobel එකක් දෙන්න වටිනවා කියලා උට Nobel එකක් වෙන් කරලා තියෙනවා. තව ෆිසික්ස් වල Nobel එකක් තියෙන එකක් තමයි ඒක ද්‍රව චුම්බක. දැන් මැග්නට් එකක් ගත්තාම උත්තර ද්‍රවයක් දක්ෂිණ ද්‍රවයක් අනිවාර්යෙන් තියෙනවනේ. ඒක මැග්නට් එක දෙපැත්ත එහෙමනේ. මොන හැඩේ මැග්නට් එකක් ගත්තත් ওই දෙජාතියම තියෙනවනේ. විද්‍යාවේ හොයාගෙන තියෙනවා එහෙම නැතුව උත්තර ද්‍රවයක් විතරක් තියෙන මැග්නට් තිබිය යුතුයි කියලා.
කාන්දම් එහෙම ඒවා තිබිය යුතුයි. හැබැයි නෑ. ඒක එහෙම හදන්නම බෑ. මොකෙක් හරි හැදුවොත් උට නොබෙල් එකක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඊ අදාළ වෘත්ති. හරි. ওই දෙකක්ම එකපාර වුණොත් එහෙම මොකද්ද කියන්නේ? එහෙම වුණොත් ඒගොල්ලෝ ඒක සමහරක් වෙලාවට නොබෙල් සම ත්‍යාග දෙනවා. දෙකකට බෙදලා දෙනවා. ඇයි දැන් හිතන්නකෝ එකම අවුරුද්දක මිනිස්සෙක් මේකත් පැහැදිලි කරලා වෙන එකෙක් එක පැත්තක් තියෙන කාන්දමත් හොයාගත්ත කියන්නේ. ඒතර උන්ට දෙකට බෙදලා දෙන එක තමයි කරන්න වෙන්නේ පාඩුවේ. ඒතකොට එකෙක් මුලින් කරලා ඊළඟ එක අනිත් අවුරුද්ද කරනවා තමයි වැඩි ලාභෙට සිද්ධ වෙන්නේ. හොඳ ගහනක් හොයාගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් දෙකම එකෙක් හොයාගන්න ඕනේ. එතකොටත් එකෙක් ඒකත් දෙපාරක් හොයාගත්තා නම් දෙපාරක්ම වෙල් එක ගන්න පුළුවන්. ඒ හින්දා කොහොම කරත් එකම අවුරුද්දේ ওই වගේ වැඩ දෙකක් එකපාර කරන්න නරකයි. නිකන් ඔක බෙදිලා යන එක තමයි වෙන්නේ.